ආයුබෝවන් යාළුවනේ. ඔයාලව ආදරයෙන් පිළිගන්නවා SL Magic Toon channel එකට. මැජික් කතා, ලස්සන ඇනිමේෂන් සහ විනෝදජනක කාටුන් එක්ක අදත් අපි ඔයාලට අලුත් කතාවක් අරගෙන ආවා. හරි, එහෙනම් අපි යමු කතාව බලන්න. උදැසනක කුඩා පිරිමි ළමෙක් සෙල්ලම් කිරීමේ ආශාවෙන් ඉන්නේ අසාමාන්‍ය දෙයක් කරන බව දැනයි. නිකන් සෙල්ලමකට තමන් වැඩ වර්ජනයක් කරන බව පෙළාපඩ රහසින්ම තීරණය කර තිබුණි. බේටක්කක්ව කුඩා දරුවා තම ප්‍රියතම සෙල්ලම් බඩු තමන්ම ගණන් ගන්න නන්දයි කල්පනා කළේය. තමන්ම බිම දමා ගැසූ තදින් මිරිකු සහ අමතක කර දැමූ වාර ගණන ටෙඩි බෙයාට සිහිපත් විය. කිසිදු දැනුම් දීමකින් තොරව පැටට බැස යාම ගැන රොබෝවරයාට දැඩි විඩාවක් දැනී තිබුණි. තමන්ට වඩා ආදරේ කල්පනවා නම් සහ සෙල්ලම් කිරීමට හවුල් කරගන්නවා නම් කොතරම් හොඳදයි ඕනිකා සිතුවේය. සිටියේය. තමන් සෑම විටම සෙල්ලම් බඩු ආදරෙන් පරිහරණය කර නැති බව දරුවාට සෙමින් අවබෝධ විය. තම ක්‍රියාකලාපයේ නිසා යම් වෙනසක් සිදුවනු ඇතැයි ඔහු කාමරයේ අස්පත් කිරීමට පටන් ගත්තේය. ඔහු ටෙඩි බෙයාව ඉතා පරිස්සමින් නැවත රාග්‍ය මත තැබුවේය. අලුත් බැටරි යෙදීම නිසා රොබෝවරයාට තව 50ක පළපොරොත්තුවක් ලැබුණි. බෝනිකාගේ විස පීරා ඇයව සුව පහස ලෙස හිදුවන ලදී. පිටියේ හැපෙනවා වෙනුවට සෙල්ලම්කාරී සුමට දාවන පතයක් මත තබන ලදී. මුම වෙනස නිහඬව නිරීක්ෂණය කළ සෙල්ලම් බඩු තම වැඩ වර්ජනය ගැන නැවත සලකා බැලූහ. සෙල්ලම් බඩු තමන්ට සමාව දෙනු ඇතැයි සිතමින් දරුවා ඉවසිලිවන්තව බලා සිටියේය. වැඩ වර්ජනය අවසන් බව සෙල්ලම් බඩු එකිනෙකා තීරණය කළහ. නැවතත් සෙල්ලම් කරන වේලාව පැමිණීමත් සමග කාමරේ ප්‍රීතියෙන් පිරී ගියේය. කාරුණික බව නිසා මිතුදම් ශක්තිමත් වන බව වටහාගත් දරුවා ඉතා පරිස්සමින් සෙල්ලම් කළේය. එදා පටන් සෙල්ලම් බඩුවලට නැවත කිසි දිනක වැඩ වර්ජනය කිරීමට සිදු වූයේ නැත. වීඩියෝ එක අවසන් කරන්න කලින් ඔයාට හැමදාම මේ වගේ කාටුන්ස් බලන්න ඕනේ නම් SL Magic Toon channel එක subscribe කරලා bell icon එක click කරන්න. වීඩියෝ එක ඔයාට හොඳයි කියලා හිතුනොත් like එකක් දාලා තව යාළුවන්ටත් බලන්න පුළුවන් වෙන්න share කරන්න.